අපි මුලින්ම මෙන්න මේ විදිහට භාජනයක් ලිපෙන් තියලා ඒක රත් වුණාට පස්සේ තෙල් ටිකක් දාගමු. අපි තෙල් ටික රත් වුණාට පස්සේ මේකට සුදු ලුණු ටික එකතු කරගන්නවා. සුදු ලුණු ටික එකතු කරගෙන සුදු ලුණු ටික හොඳට බැදුණාට පස්සේ අපි මේකට රම්පේ කරපිංච ටික එකතු කරගන්නවා. ඒ වගේම අපි කපාගත්ත බීලුණු ටිකත් මේ වෙලාවේදී එකතු කරගන්නවා. කුරුඳු පොතුත් තියෙනවා නම් ඔයාලා එකතු කරගන්න. මම මිරිස් කෑල්ල දෙකකුත් කපලා එකතු කරගත්තා. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගමු. ඒ වගේම මම කහ කුඩු ටිකකුත් එකතු කරගන්නවා මේ වෙලාවේදී. දැන් අපි මේ ටික හොඳට තෙලේ බැදගමු. අපි එකතු කරගත්ත ඔක්කොම ටික හොඳට බැදුනාට පස්සේ අපි මේකට වතුර එකතු කරගන්නවා. වතුර ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මම ලුණු තේ හැන්දක් විතරත් එකතු කරගන්නවා. අපිට මදි නම් මේකට පස්සේ ලුණු එකතු කරගන්න පුළුවන්. ගොරක පේස්ට් එකකිනුත් ටිකක් එකතු කරගන්නවා. මම ගාව ගොරක පේස්ට් එක තියෙන්නේ. ඔයාලා ගාව ගොරක පේස්ට් එක නැත්තම් නිකන් ගොරක කෑලි වුණත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි මේ ටික හොඳට කලවම් කරලා මේ හොද්ද නටන ප්‍රමාණයට වගේ එනකොට අපේ මාළු කෑලි ටික මේකට එකතු කරගමු. අපේ හොද්ද ටිකක් නටාගෙන එනකොට අපි මේ මාළු කෑලි ටික හිමීට මෙන්න මේ විදිහට එකතු කරගන්න ඕන. මේක පරිස්සමින් කරන්න. මේ විදිහට වැව් මාළේක උයාගත්තාම මේක කුඩු වෙන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි. ඒක නිසා ඔයාලත් පුළුවන් නම් එහෙනම් පරිස්සමට මාළු කෑලි ටික මේකට දාගන්න. මොකද වැව් මාළු කියන්නේ ඉක්මනින් කුඩු වෙන්න බලන જાතියක්. දැන් අපි මේක වහලා වැව් මාළු ටික හොඳට තැම්බෙනකන් විනාඩි 10ක් 15ක් විතර තියමු. ඔයාලා මේක හැඳි ගන්න යන්න එපා. එහෙම වුණොත් අපේ වැව් මාළු ටික කුඩු වෙන්න බලනවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස වැව් මාළු කරිය. ඔයාලත් මේ විදිහට try කරලා බලලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් ගිහින් එන්නම්. bye.